දරුවන් තරණයි අපි මේ ඉන්නේ කලාවැව ඉස්සරහා කඩවර දේවාලය. ඉදිරිපිට ඉන්නේ අද කියන්න යන විශේෂ දෙයක් වැදගත් දෙයි මේ ගොඩාක් ඔය ඊනියා බෞද්ධයෝ මේවා දන්නේ නැහැ. බෞද්ධයි කියලා කියාගන්න උන් මේවා දන්නේ මේ බුදුදහමේ තියෙන දේවල් මේ විනය පිටකේ බේසජ්ජක්ඛන්දකේ කියන දෙයක් තියෙන දෙයක් මම මේ කියන්න හදන්නේ එලිදරව්වක් කරන්නේ මොකද මේවා දන්නේ නැහැ මිනිස්සු. නිකන් ඉන්නේ Tamanට ඇස් දෙකට පේන ටික තමයි ඔක්කොම තියෙන්නේ කියලා. ඔන්න භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මෙතන සිදුවීමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වෙච්ච සිද්ධියකට මේ වගේ දෙයක් මේ අනුමත කරනවා. මොනවාද අනුමත කරන්නේ? අමු මස් අමු ලේ අනුමත කරපු අවස්ථාවක් මේක. රිදෙයි දැන් මේ බෞද්ධය කියලා කියාගන්න ඕන මහ ලොකුට මස් වලට බය වුණත් මේක රිදෙයි. අහගනින්න මේ විනය පිටකේ තියෙන්නේ මේක. මම බණ දන්නේ නැහැ කියවනේ සමහරු. අහගනින්න බණ කොහොමද කියලා. එක්තරා මහණෙකුට ඒ කියන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට යක්ෂාවයිසයක් එනවා. මේ යක්කු වෙහෙන්නේ මේ මිනිසුන්ට විතරක් නෙමෙයි සමහරව හිතන් ඉන්නවා ගෑනුන්ට විතරයි මේ යක්කු වෙහෙන්නේ කියලා. මෙතන බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා. භික්ෂුවකටත් මේ යක්ෂයෙක් ආවේශ වෙලා තියෙනවා. එතකොට මොකද කරලා තියෙන්නේ? ආචාර්යවරු ආචාර්ය උපාධ්‍යෝ ඔහුට උටන් කරන්නෝ නිරෝග කරන්න නොහැකි වූහ. ඒ කියන්නේ ආචාර්යවරු එකතු වෙලා උපාධ්‍යයන් වහන්සේලා එකතු වෙලා උත්සාහ කරනවා යකාව එලවන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මහාන ඒ කියන්නේ ඒ මහාන තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු මස් කෑවේය. අමු ලේද බීවේය. ආවිෂ්ඨෝ යක්ෂයා මස්කා ලේබී ගියේ. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සංසිඳුනේය. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක. අන්න එතනදී කියනවා බුදුහාමුදුරුවෝ මහණෙනි අමනුෂ්‍යයන් නිසා හටගන් රෝගයන්ට ඒ කියන්නේ යක්ෂාවේශ වුණාම අමු මස් අමු ලේ අනුදන වදාරනවා. ඒ කියන්නේ ඒක කැපයි. ඒ යක්ෂාවේශයක් වෙච්ච කෙනෙකුට අමනුෂ්‍යාබාධයක් ඇති වෙච්ච කෙනෙකුට අවශ්‍ය නම් අමු මස් අමු ලේ මේ ඌරු මස් තමයි කාලා ඌරු ලේ බීලා තමයි මේ යක්ෂය ඇඟෙන් යන්නේ. හැබැයි හාමුදුරුවෝ මස් කෑවේ නැහැ. හොඳට මතක තියාගන්න හාමුදුරුවෝ මස් කෑවෙත් නැහැ. හාමුදුරුවෝ ලේ බීවෙත් නැහැ. ඇඟට ආපු යක්ෂ බලවේගය තමයි ඒක කරේ. එහෙනම් මෙතනදී කියන්න ඕන බුදුහාමුදුරුවෝ මහණෙනි අමනුෂ්‍ය බලවේග කියන දේවල් නැහැ. යක්ෂාවේශ කියන දේවල් නැහැ. ඒවා බොරු. මානසික ලෙඩු කියලා කියනවනේ සමහර ඔය මෝඩයෝ ටිකක්. ඔක්කොම මානසික ලෙඩු කියනවා. එතකොට එහෙනම් මේ මානසික ලෙඩේ බුදුහාමුදුරට තිබුණාද කියලා මම අහන්නේ. ඒතර මානසික ලෙඩු කියලා කියනවුන් දන්නේ නැහැ මේ බුදුහාමුදුර මේ විදිහට අනුදැන වදාරලා තියෙනවා කියලා විනය පිටකේ. උන් කියවලා නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ කඩවර දේවාලය. කඩවර යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවා. යක්ෂ බලවේගයක්. දෙවිවරු වගේම තමයි යක්ෂ බල සම්පන්න යක්ෂ බලවේගය ඉන්නවා. එතකොට මේ ස්ථානෙට අපි යක්කු 10කට වැඩි අද අරගෙන ආවා. මේ නිර්වාණ අරණේ අපි ලෙඩුන්ගෙන් අල්ලනවා යක්කු 1000කට වැඩිය අල්ලගත්ත යක්කු ටික ඔක්කොම පොදියම මෙහෙට ගේනවාද? අද දැන් මේ පූජාව තියලා ලෙඩුන්ගෙන් අල්ලපු යක්ෂ බලවේග ඔක්කොම මෙතනින් නිදහස් කරනවා. එතකොට මතක තියාගෙන ඉන්න. බල හිතනවට වඩා මේ ලෝකෙ වෙනස්. එතකොට බුදුරජාණන් වහන්සේ තව ස්ථානයක දේශනා කළා තිනා සූත්‍ර පිටකේ කියවල නැහැනේ. සූත්‍ර පිටකේ දේශනා කළා තියෙනවා යම්කිසි නිවෙස් භූමියකට ගහකට අරක්ගත්ත දේවතාවන්ට රුක්ෂ දේවතාවන්ට යම්කිසි කෙනෙක් පළතුරු ටිකක් පූජා කරලා ඒ දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලුවොත් ඒ පවුලට හරියනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා වර්ධින්නේ නැහැ දියුණු වෙනවා කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන තනකොළ ගහට පව ඕනෙම ගහකට අරක්ගත්ත දේවතාවෝ ඉන්නවා. එතකොට තමන්ගේ නිවෙස් භූමිය වල අරක්ගත්ත දේවතාවෝ ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් යම්කිසි පූජාවක් සිද්ධ කරනොත් ඒකට පැහැදීම ඇති වෙලා දරුවෙකුට දෙමව්පිය දරුවන්ට සෙනෙහසින් උදව් කරනවා වගේම දෙවිවරු උදව් කරනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි මටත් යක්ෂ බලවේග උදව් කරනවා. ඒකට තමයි දෙවිවරුත් උදව් කරනවා. එතකොට hina වෙනවුන් බුදුදහම දන්නෙත් නැහැ. විනය පිටකේ දන්නෙත් නැහැ. අපිට උගන්වන්න දෙන උපදෙස් දෙන්න එනවා. එතකොට මේ ආචාර්යයන් වහන්සේලාටත් බැරි වෙච්ච දෙයක් යක්ෂු එලවන්න ඒ වගේම බැරි වෙලා තියෙනවා. උපාධ්‍යයන් වහන්සේලාටත් බැරි වෙලා තියෙනවා. හැබැයි මේ ආචාර්යයන් වහන්සේලාට බැරි වෙච්ච උපාධ්‍යයන් වහන්සේලාට බැරි වෙච්ච යක්ෂ බලවේග ඕන එකක් අපි එලවනවා. එතකොට ඒ වගේම තමයි යක්ෂ බන්ධන කපන ඕන බන්ධනයක් අපි කපනවා. ඒ වගේම තමයි අමුමාස් අමුලේ අවශ්‍යත් නැහැ. ඒ මුකුත් නැතුවත් අපි යක්ෂ එලවනවා. ඒ නිසා ඒ හැකියාව අපිට තියෙනවා. ඒ නිසා තමයි නිර්වාණාරණ පීඨය අද මිනිස්සුන්ට තියෙන මේ ප්‍රශ්නේ තමයි. මිනිස්සුන්ට අද තියෙන්නේ මිනිස්සුන්ට ආරක්ෂාව නැතිලා